මේ ඉෂාරා සෙව්වන්දි අද සිටින තත්ත්වයත් එක්ක ඈ ගැන ඇසෙන කතාව. බස්නාහිර උතුර අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂ රුහාන් ඕලුගල සහ එම කොට්ටාසේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටොන් ද සිල්වා කෙහෙල්බද්දර පද්මේගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ ඉෂාරා සෙව්වන්දි ඩුබායිහි සැඟව සිටින බවටයි. කෙසේ වෙතත් ඉෂාරා සෙව්වන්දි ඩුබායි වෙත පෙමිණ නැහැ. පරීක්ෂණ නමග යවීමට කෙහිල්බද්දර පද්මේ එහෙම කියූ බව පොලිසිය කියනවා. කොහොම වුණත් පොලිසිය අය ඈ ඉන්නේ නේපාලේ කියලා තහවුරු කරගෙන තියලා වෙනත් මාර්ගයකින්. පසුව ඇයව අත්අඩංගුවට ගැනීමට රොහාන් ඕලුගල නේපාලය බලා පිටත්ව ගොස් ඇත්තේ තමන්ට වෛරස් උණ රෝගය වැළඳී අසනීපව සිටින බවට ප්‍රචාරය කිරීමෙන් පසුවයි. රොහාන් ඕලුගල දුටුසැනින් ඉෂාර සෙව්වන්දි ඕලුගල සෑයයි කියමින් දිගු හුස්මක් ගෙන පිට කර තිබෙනවා. එහිදී කෙල්ල කොහොමද කියා රොහාන් ඕලුගල නේපාල පොලිසියේ කාන්තා නිලධාරිණියකගේ සහය ඇතිව ඉෂාරා සෙව්වන්දිව අත්අඩංගුවට ගෙන ඇත. මට හිතුණා කවදා හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා. මම මාස 7ක් තිස්සේ නේපාලේ හිර වෙලා ඉඳලා මට එපා වෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වඩා ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙම හිටියා. කියා අය හෙඩා වැටි ඇත. නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු 6 දෙනා අද මෙරටට රැගෙන ආවා. AL 162 ශ්‍රී ලංකන් ගුවන් යානයෙන්